Hello guys, welcome back to my YouTube channel. අද මම වීඩියෝ එකේ ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ වීසා එක. කොරියාවේ ඔයා ඉන්න වීසා එක F3 වෙන්න පුළුවන්, E7 වෙන්න පුළුවන්, වෙන F2R වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා ඉන්න වීසා එක ඔයාලා එක්ස්ටෙන්ඩ් කරගන්න, එහෙම නැත්නම් රිනියු කරගන්න ඉමිග්‍රේෂන් එකට බාර දුන්නට පස්සේ ඔයාලගේ වීසා එක ප්‍රොසෙස් වෙලා ඉවරද? අපේ භාෂාවෙන් කියනව නම් අපේ වීසා එක වැදිලාද කියලා කොහොමද වෙබ්සයිට් එකට ගිහින් බලාගන්නේ කියලා තමයි මම අද වීඩියෝ එකේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වීඩියෝ එක කරන්න කලින් ඔයාලට කියන්න ඕන මම E7 වීසා එක එක්ස්ටෙන්ඩ් කරගන්නේ කොහොමද? ඊට පස්සේ F3 වීසා එක එක්ස්ටෙන්ඩ් කරගන්නේ කොහොමද කියලා මගේ YouTube channel එකට වීඩියෝ එකක් කරලා අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් ඔයාලගේ වීසා එක තනියම එක්ස්ටෙන්ඩ් කරගන්න, එහෙම නැත්නම් රිනියු කරගන්න, එහෙමත් නැත්නම් අලුත් කරගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එක බලලා ඔයාලගේ වීසා එක ප්‍රොසෙස් කරන වැඩේ කරගන්න. මම ඒ වීඩියෝස් වල ලින්ක් එක අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. කැමති අයද ගිහින් බලන්න පුළුවන්. අනිත් දේ තමයි ගොඩක් අය මට කමෙන්ට් කරලා අහනවා අක්කේ තාමත් F3 වීසා එක රිනියු කරගන්න මෙහෙමද, E7 වීසා එක රිනියු කරගන්න මෙහෙමද? මම මේ වීඩියෝ එක කරන්නේ 2025 දෙසැම්බර් මාසයේ. මම ඉමිග්‍රේෂන් එකට කෝල් කරලා ඇහුවම ඉමිග්‍රේෂන් එකෙන් කිව්වේ එයාලා අවුරුද්දෙන් අවුරුද්දට වීසා එක රිනියු කරද්දි පොඩි චේන්ජස් කරනවලු. ඒ කියන්නේ ඩොකියුමන්ට් සමහර වෙලාවට වෙනස් වෙන්න පුළුවන්ලු. දැන් මම කෝල් කරලා ඇහුවම එයාලා මට ආයෙම ඩොකියුමන්ට් ලිස්ට් එක දැම්මා. ඒ ඩොකියුමන්ට් ලිස්ට් එකත් මම ඔයාලට වීඩියෝ එකේ දාලා තියෙන ඩොකියුමන්ට් ලිස්ට් එකට සම්පූර්ණයෙන්ම සමානයි. කිසිම වෙනසක් නැහැ. ඒ නිසා ඔයාලට පුළුවන් ඔයාලගේ වීසා එක තනියම රිනියු කරගන්න බලාපොරොත්තු වෙනවා නම් E7 වීසා එක හරි F3 වීසා එක හරි මගේ වීඩියෝ එක බලලා කරගන්න කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම අනිත් දේ තමයි ගොඩක් අය මට කමෙන්ට් කරලා අහලා තිබුණා අක්කේ F3 වීසා එක රිනියු කරද්දී ගෙනියන්න ඕන මැරේජ් සර්ටිෆිකේට් එක ඔරිජිනල් එකක්ද කියලා. මගේ වීසා එක රිනියු කරද්දී මම ඩොකියුමන්ට්ස් හදලා බාර දුන්නා. මම ඩොකියුමන්ට්ස් බාර දුන්නේ යන්ජු ඉමිග්‍රේෂන් එකට. එතනින් එයාලා මැරේජ් සර්ටිෆිකේට් එකේ ඔරිජිනල් එකක් ඉල්ලුවේ නෑ. එතනට ඒගොල්ලෝ ඉල්ලුවේ අපි බාර දුන්නේ නිකම්ම ඉංග්‍රීසි වලට අපේ මැරේජ් සර්ටිෆිකේට් එක ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරපු ඩොකියුමන්ට් එක විතරමයි. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ එතෙන්දී. ඒක බාර දීලා ඔයාට ඔයාගේ F3 වීසා එක රිනියු කරන ප්‍රොසෙස් එක කරගන්න පුළුවන්. හරි. ඉතින් ඔයාලා මගෙන් ගොඩක් E7 වීසා එක සහ F3 වීසා එක කරද්දී වෙන ප්‍රශ්න ගොඩක් මගෙන් අහලා තිබුණා. ඉතින් ඒ නිසා තමයි මම වීඩියෝ එකෙන්ම ඒ ටිකත් ඔයාලට කියන්න ඕනේ කියලා හිතුවේ. අනිත් එක තමයි දැන් අපි දෙසැම්බර් මාසේ වීසා එක රිනියු කරන්න බාර දුන්නම දැන් සාමාන්‍යයෙන් ඉමිග්‍රේෂන් එකෙන් වීසා එක ප්‍රොසෙස් කරන්න 2 weeks වගේ ගන්නවා කියලා තමයි කිව්වේ. හැබැයි ඇත්තටම අපිට සතියේ දවස් 3ක් වගේ යද්දී අපේ වීසා එක ප්‍රොසෙස් වෙලා කියලා වෙබ්සයිට් එකට ගිහින් බැලුවම අපිට දැනගන්න පුළුවන් වුණා. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද වෙබ්සයිට් එකට ලොග් වෙලා අපේ වීසා එක ප්‍රොසෙස් වෙලාද කියලා වෙබ්සයිට් එකෙන් බලන්නේ කියලා. මම මුලින්ම Google Chrome එකට log වෙලා Hi Korea කියලා type කරනවා. ඔයාට පුළුවන් ඔයාගේ කැමති web browser එකකට ගිහිල්ලා Hi Korea කියලා type කරන්න. Hi Korea කියලා type කරාට පස්සේ Hi Korea website එක පෙන්නනවා. ඒක උඩ මෙන්න මේ විදියට click කරාට පස්සේ ඔයාට මේ විදිහේ interface එකක් තමයි පෙන්නන්නේ. එතනදී මෙන්න මේ නිල් පාට background එකේ තියෙන check your stay expiration date කියන එක උඩ click කරන්න. ඊළඟට ඔයා එන්නේ මෙන්න මේ වගේ interface එකකට. එතනදී මුලින්ම ඔයාගේ passport number එක, ඊළඟට nationality කියන තැන others කියන එක click කරලා එතන එහා පැත්තේ තියෙන space එකෙන් ශ්‍රී ලංකා කියලා search කරලා ඒක උඩ click කරගන්න. හරි. ඊළඟට ඔයාගේ birthday එක type කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් එතන දකුණු පැත්තේ තියෙන calendar එක උඩ click කරලා ඔයාගේ birthday එක select කරගන්නත් පුළුවන්. ඔයා නිකම්ම birthday එක type කරනවා නම් example එකක් විදියට ඔයාගේ birthday එක 2000 අගෝස්තු 19 නම් 2000.8 1.9 විදියට නිකම්ම type කරන්න. මුකුත්ම ඊට කැලි type කරන්නේ නැතිව. Okay guys, ඊළඟට පහළට ගියාට පස්සේ digit 4ක් තියෙන number එකක් පෙන්නනවා. ඒ number එකේ ඒ විදියටම එතන පහලින් type කරලා එතන පහළ තියෙන next කියන button එක click කරන්න. Okay guys, ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ visa එක change වෙලාද නැද්ද කියලා. මෙතන තියෙන්නේ මමයි මගේ husband ගේ visa එක එකට තමයි අපි දෙන renew කරේ. මේ තියෙන්නේ මම husband ගේ visa එක change වෙලාද කියලා check කරපු අවස්ථාව. එතනදී ඒ වෙද්දිත් අපේ visa එක renew වෙලා තිබ්බේ නැහැ. ඊළඟට මම ඔයාලට දාන්නම් මම ආයෙම සතියේ දවස් 3කින් check කරද්දී අපේ visa එක අවුරුදු දෙකකට වැඩිලා තිබ්බා. ඒක ස්ක්‍රීන්ෂොට් එකක් මුලින් දාන්නම්. ඉතින් මේ විදියට ඔයාලටත් පුළුවන් ඔයාගේ වීසා එක ප්‍රොසීඩ් වෙලාද නැද්ද කියලා වෙබ්සයිට් එකට ගිහිල්ලා චෙක් කරලා බලා ගන්න.
වීඩියෝ එක වටිනව නම් ලයික් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඉතින් අදට මගේ වීඩියෝ එක ඉවරයි. Thank you for watching.